අවුරුදු 5ක පුංචි මල් කැකුලක් පාපතරයෙකු විසින් තලා පොඩි කර තිබූ මේ අපරාධය ගැන අද මම කියන්නම්. ලේ නෑකමට වඩා විශ්වාස කරන්න පුළුවන් වෙන කවුද කියලා හිතන අම්මලා තාත්තලාගේ ඇස් අරවන හදවත කීරි ගහිලා යන කතාවක් මේක. තමන්ගේ කුසෙන් උපන් දරුවව තමන්ගේ ලේ සහෝදරයා ළඟ දාලා රස්සාවට ගිය අම්මා කෙනෙකුට අන්තිමේදී අහන්න ලැබුණු ඒ බිහිසුණු වචන ටික මුළු සමාජයේම ආරක්ෂාව පිළිබඳව තියෙන විශ්වාසය බිඳුවට මැදලා දානවා. නයන කියන්නේ සැමියාගෙන් වෙන් වෙලා අවුරුදු 5ක පුංචි දුවෙක් වන සෙනුරුය තනියම හදාගත්ත අම්මා කෙනෙක්. ඇය මේ සෙනුරුව හදාගන්න උදේ ඉඳන් රැ වෙනකම් ගාමන්ට එක වැඩට ගිහිල්ලා මහන්සි වුණ අම්මා කෙනෙක්. තමන්ගේ දුවව විශ්වාසයෙන් බලාගන්න කෙනෙක් නොහිටපු නිසා මේ නායනා තීරණය කරනවා ගමේ ඉන්න තම සහෝදරයා වන කසුන්ව නායනාගේ ගෙදරට ගෙන්න ගන්නට. කසුන්ට වයස අවුරුදු 28ක් වෙනවා. කසුන් විවාහ වෙලා නැහැ. නායනා කසුන්ව ගෙදරට එක්කන් ආවට පස්සේ කසුන් අක්කට කියනවා බය වෙන්න එපා අක්කේ, ඔයා වැඩට යන්න. මම මේ සෙනුරුව පණ වගේ බලා ගන්නම් කියලා. කසුන් කිව්වේ වචන ටික නායනාගේ හිතට ලොකු සැනසීමක් දැනුණා. නායනා කසුන්ව විශ්වාස කරලා හැමදාම උදේට වැඩට ගිහිල්ලා හවස තමයි ගෙදර ආවේ. මාස කිහිපයක් ගෙවිලා ගියාට පස්සේ දවසින් දවස මේ පුංචි සෙනුරුගේ වෙනසක් නායනට දැනෙන්න ගත්තා. ඉස්සර හරිම දඟකාර මේ පුංචි කෙල්ල hina වෙලා දුව පැනලා හිටපු මේ පුංචි දුව කාමරයකට වෙලා මුල්ලකට වෙලා බියෙන් ගැහෙමින් හිටියා. කසුන් ළඟට එනකොටත් කැමති නෑ. කසුන් බත් ටිකක් කවනකොටත් මේ පුංචි දරුවා කැමති උනේ නෑ. දුවට උණ හැදෙන්න වගේ නේද අක්කේ, ඒකයි ඔය මගේ ළඟට එන්නේ කියලා කසුන් බොරු ආදරයක් පෙන්වමින් කිව්වා. නායනත් ඒක විශ්වාස කළා. එක්තරා ඉරිදා දවසක නායනා ගෙදර හිටියා. එදා නායනා වැඩට ගියේ නෑ. පුංචි සෙනුරුව නාවන්න බාත්රූම් එකට එක්කගෙන ගියපු වෙලාවේ සබන් ගාන්න දුවගේ ඇඳුම් ගලවද්දී නායනාගේ ඇඟේ ලේ වතුර වෙලා ගිය සිද්ධියක් ඇය දැක්කා. පුංචි සෙනුරුගේ කකුල් දෙක ආශ්‍රිතව නිල්ලුණු තුවාල සලකුණු කීපයක් නායන දැක්කා. වෙවුලන අතින් නායනයේ තුවාලයක් අතගාද්දී පුංචි සෙනුරි බියෙන් පස්සට පැනලා ඇස් දෙක තදින් පියාගෙන අඬන්න ගත්තා. මාමේ, අනේ මාමේ මට රිදෙනවා. අම්මට කියන්න එපා, මම අඬන්නේ නෑ. ඒ පුංචි මුවින් පිට වුණු ඒ වචන ටික ඇහෙද්දි නායනාගේ මුළු ලෝකයම කඩා වැටුණා. තමන්ගේ ලේ සහෝදරයා තමන්ගේ කුසෙන් උපන් දරුවට කරලා තියෙන මේ තිරිසන් අපරාධය ඇයට තීරුම් ගන්න ගියේ එක මොහොතයි. අම්මා වැඩට ගියාම ඒ නිහඬ ගේ ඇතුලේ මේ තිරිසනා මේ මල් කැකුල කොයිතරම් කුරුළු බුදියට තලා පෙලා දමන්න ඇතිද කියලා නායනට හිතෙද්දි නායනට සිහි නැති වෙන්න තරම් කෝපයක් සහ වේදනාවක් දැනුණා. තුවාලෙන් තම දරුවව උතාගත්තු නායනා දුවවත් තුරුල් කරගෙන කෝපයෙන් වීරු වැටීගෙන සාලෙට දුවගෙන ආවා. ඒ විදි කසුන් සාලේ ටීවී එකක් බලාගෙන හිටියා. මුළු ගමම දෙවනත් වෙන්න කෑ ගහපු නායනා ගෙදර තිබුණු මන්න පීයක් අතර අරගෙන කසුන්ට කොටන්න පැන්නා. ජීවිතේ බේරගන්න කසුන් එදා ගෙදරින් එළියට පැනලා දිව්වා. අද කසුන් ඉන්නේ හිරගෙදරක. ඒත් නායනාගේ පුංචි දුවගේ හිතේ ඇඳුණු ඒ බිහිසුණු කැලල් කවදාවත් නැකිලා යන්නේ නැහැ.
ලේ නෑකම විශ්වාස කරලා තමන්ගේ දරුවව බිල්ලට දුන්නු අම්මාගේ හදවතේ තියෙන ඒ ලතැවුල මුළු ජීවිත කාලයම ඇයට විඳවන්න වෙනවා. හිතලා බලන්න. අද සමාජයේ ආරක්ෂිතයි කියලා හිතන හතර මායම ඇතුලේ විශ්වාසවන්ත අයගෙන් අපේ දරුවන්ට වෙන මේ අපරාධ කොයිතරම් ඇද්ද? ලේ නෑකම කියන්නේ දරුවෙක් විශ්වාසයෙන් බාර දෙන්න පුළුවන් සහතිකයක්ද කියලා දැන් ඔබට හිතනවා ඇති. මේ තිරිසන් මාමට නීතියෙන් ලැබෙන දඬුවමට වඩා සමාජයෙන් දිය යුතු දඬුවමක්. ඉතින් ඔබත් මේ දරුවන් මල් වගේ මේ පුංචි දරුවන්ව ආරක්ෂා කරන්න, උන්ගේ ආරක්ෂාව ගැන 100,000 වාරයක් හිතන්න වෙන කාලයක් සමගයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මෙවන් වූ අපරාධ අපේ රට තුළ ආයෙත් ඇති නොවන්නට අපි හැමෝම එකතු වෙලා වැඩ බලා ගත යුතුයි. ඒ වගේම දෙමව්පියන්ට සුවිශේෂී කාරණාවක් තියෙනවා. ඒ දරුවන්ව ආරක්ෂා කරගෙන ඕන්න ආදරෙන් රැක බලා ගන්න.